හෙලෝ යාළුවනේ අද මම ඔයගොල්ලන්ට ගෙන තියෙන Free Fire වීඩියෝ එකක්. මේක ගේන්න හේතුවකුත් නැහැ. හැබැයි මට නිකන් ආතලෙට ගේන්න හිතුණා. මොකද මේ දවස් ටිකේ එච්චර channel එකට වීඩියෝ වැටුනේත් නැහැ. ඒකින්ද අනේ මන්ද නිකන් මම වීඩියෝ එකක් දාන්න හිතුවා. එහෙනම් අපි යන් ඉතින් වීඩියෝ එකට. ඔන්න මම බැස්ස දැන් මේකෙන්. මේක ඇත්තම කියන්නේ මට ඔයගොල්ලන්ට කියන්න දෙයක්වත් නැහැ. නිකන් ආතල් එකේ වීඩියෝ එකක් බලන්න තමයි තියෙන්නේ. වැඩි විස්තරයකුත් නැහැ හැබැයි. හරි මේ තියෙන්නේ මගේ රහස් පොට් එක. මේක එන ආතල් පොට් එකක් හැබැයි කවුරුත් වැඩි බහින්නෙත් නෑ. අනික ළඟ ළඟ ෂොප් එකක් එහෙම තියෙනවා. එච්චර කොයින් හැබැයි නෑ මෙතන. හැබැයි මෙතන හොඳ අර පෙට්ටියක් වගේ තියෙනවා. ඒකේ අර ෆ්‍රී ඕපන් කරන් තියෙන අන්න ඔයක් තියෙනවා. මේකෙන් අපිට ඒකේ දේවල් ගන්න හැකියි. Got a gun. මම අර සිරි AC18 එක කමුනේ ඊට පස්සේ ෂොටියකුත් හම්බුණා. හරි අපි දැන් යන් පාතට. අපි ගියා. හරි දැන් මේක ඇරිය අපි. හරි දැන් මේක ලූට් කරලා අපි දැන් පාත පැත්තට යන්න ඕනේ. යමු මන්ට යන්නත් ඕනේ. අද හරි සල්ලි දැන් හරි. මගේ පෑන දැන් ටික ටික හරියාගෙන ඉන්නේ. ඒ පේන හැටියට අතන කවුරු හරි මොකද්ද කූල්නෝඩ කවුරු සෙල්ලම් දානවා වගේ. පොඩ්ඩක් බලමු. ඔව් කවුරු සෙල්ලම් දානවා. හරි යන්. හැබැයි උට ඉච්ච ඩැමේජ් එකක් උන්නේ ඔය ගහයිද දන්නේ නැහැ. මේ ගයිස් කියන්න බැරුණා ඔයාලට. ඔයාලා ලයික් කරන්න නැත්නම් අනිවාර්යෙන් ලයික් කරන්න. වීඩියෝට කැමති නම් ඒත් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආදරේ වැඩිකමට ලයික් එකකට දෙපාරක් හැම වැඩි ඔබන්න යන්න එපා. එක සැරයක් කවුවත් ඇති. හරි. මෙතන මට දැන් ඩ්‍රෝන් එකක් කරදරයක් වෙගෙන එනවා. ඒකත් විනාශ කරලා දාමු. බලන්න මේන් ගහ කොච්චර ඩැමේජ් එකක් එනවද කියලා. පොඩි ඩැමේජ් එකක් වුණා. අපි මේක බුලට් චුට්ටක් තියෙන හින්දා අනිත් ගන්නෙම ගහලා මොකද AC18 එකෙන් ගහලා අල්ල දාමු. හරි ටිකිටි මොලේ වැඩ කරනවා. ඒක විනාශයි කුඩු පට්ටම්. පියන් දැන් ෂොප් එක ළඟට. මම අනිත් ගන්න වලට වඩා කොහොමත් ස්නයිපර් ගන්න කැමතියි. ඒකින්ද අපි යමු. බලමු දැන් මේකෙන් අර පැය 800ට කොයි චිප් එකක් තියෙනවා. ඒකක් අපි ගමු. මට තව AWM මෙමෝඩියක් හම්බුණා. හරි එකක් ගත්තා. මේක මොකක් හරි කේස් එකක් කියලා පට්ට අඩුවට දෙන්න අරවා. මොනවද චිප් එහෙම මොකක් හරි සමහර ඇප් වල වැටෙනවා එහෙම අඩු කොයින් ගානකට දෙනවා එහෙම. කියන මම තව ඉන්ජෙක්ෂන් එකක් ගත්තා. අර නොක්කුනහම හීල් වෙන්න පුළුවන් එක. අපි ඔය ඉතින් ඒක ගත්තා විතරයි කන්න ඕන. හොඳට ඒක තිබ්බේ. ඉන්ජෙක්ෂන් එක. දැන් කනවා. හරි. මුට ගහනවා මම. ගාව කන්න වෙයිද දන්නේ නැහැ බයි ඈ. හරි උට සෝනියා තිබ්බට දන්නේ නැහැ. මට පෙන්නන්න බැරි කැරක්ටර් යන්නේ සෝනියා කියන්නේ. ඔය මගේ ස්කිල් එක තනිකරම මම හදලා තියෙන්නේ ස්නයිපර් ගහන්න. ස්නයිපර් ගහන්න ඔය සෝන් එකේ ඉන්න පොඩ්ඩක් පුළුවන්. ඔය වම් පැත්තේ පළවෙනි එකකින් වෙන්නේ රයිෆල් වලින් ගහද්දි සයිලන්සර් එක ඔටෝ වැටෙනවා. දෙවෙනි එකකින් වෙන්නේ සූම් කරලා ගහද්දි අපෙන් අනිත් කට්ටට වෙන ඩැමේජ් එක වැඩි. ඊළඟකින් වෙන්නේ අපි කවරේ නොක් කරපුවාම EP 200ක් හම් වෙනවා. ඔයගොල්ලෝ කීයකින් වෙන එක දන්නව ඇතිනේ. මේ ගයිස් වටපිටාන සද්ද වුණොත් ගණන් ගන්න ඒවා පොඩි කේස් තියෙනවා. ඉතින් පොඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඒක අපි යන්. මේ ගයිස් කියන්න බැරුණා මට කලින් channel එකක් තිබ්බයි channel එක නැති වුණා. ඒ හින්දා මේ අලුත් channel එක දාන්න පළවෙනි වීඩියෝ එක මේක. සමහරට ආයේ ඒක ගන්න පුළුවන් වුණොත් ඒකේ වීඩියෝ ටික මම මේකට දාන්න. කොපිරයිට් වදිත් දන්න එහෙම ගන්න ගිහලා. මන් දන්නේ නැහැ ඔය රෙද්දව. තවන්නේ. ඊයස්සේ. අපේ යාළුවද කොහෙද? මැල්ලා. මම උඩ පණ දුන්නා. තවන්නේ. අපි අර අච්චර අර පැත්තේ තියෙද්දි ට්‍රක් එකක් ඔය චිප් එක යන්න බලන්න මම මේ පැත්තට යනවා බලන්නකෝ. ඒ පැත්තට මං හැන කැමති. පීක් පැත්තනේ. Got a gun. යමු. හරි උඩ පැන්නවා උඩ පනිනවා දුවනවා ඒ ටික තමයි. ගයිස් මම මේ Free Fire ගහන්නේ 2019 ඉඳන් ගයිස්. එහෙම මට අවුරුද්දක් ගහන්න වෙනවා. එතකොට අවුරුදු දැන්ට 4ක් විතර මං ගහලා ඇති Free Fire. එහෙම ගාලා මේ බොටා වගේ හැදිරෙන්න බලන්නකො මෙලෝ රහන්නේ. මම කලින් තිබ්බා level 57 account එකක්. ඒක නැති වුණා. දැන් මේ අලුත් account එකක් තියෙනවා. දැන් ඒක level 40. පොඩ්ඩක් මේකේ මගේ settings ටික පොඩ්ඩක් පෙන්වන්න හිතුණා. ගාන කට්ටියට පොඩ්ඩක් බලන්න ගන්න. පොඩ්ඩක් මේකේ free camera button එක අඩුම කරලා තියෙනවා. හින්දුවට. ඊයසේ මම ට්‍රක් එක ඇරියා. හරි මගේ කැමැතිම ගන් දෙක ගත්තා. මේ ගන්න තමයි මම කැමැතිම ගන් දෙක. දුර ගහනවා නම් AWM තමයි ජීවිතේ.
ලා ගහනවා 6 ෂොටිය. මේ ග්‍රොසාය කරන මට පෙන්වන්න බෑ. ස්පීඩ් එක හොඳයි. පොඩ්ඩක්. ග්‍රොසායක එච්චර හරියන්නේ නැහැ. හැබැයි ග්‍රොසායකට වදිනවා වෙලාවකට. හරියට මට දැන් කෙලවෙන්න යන්නේ මම දන්නවා. මට කවුරු හරි රකක් දැම්ම මොකද්ද? අර ටාගට් එකක් දැම්ම මට. පාදත් එක්කෙනෙක් ඉන්න මට උටත් ගහනවා. මොකද මම දන්නවා මම මැරෙනවා කියලා කොහොමත්. මැච් එක සමහරට ගහන්න පුළුවන් වෙයි ඈ. කියන්න බෑ ඉතින්. පොඩ්ඩක් මේකට ප්ලේයින් විතරක් මදි. පොඩ්ඩක් කපටි මොලෙත් ඕනේ. අරු වෙනවා කියලාගෙන හැබැයි උටට. හරි උට 160ක් වදුනා. දැන් ගියා රෂ් එකට යන්න මං හිතේ ඉතින් රෂ් එකට ගියා නම් හරි. ඒ උඩිනුත් ගන්න පුළුවන්. හරි උට ගාව අන්දන්න දැන් උඩින් වදිනවා. සුපිරි ගෑමක් කරනවා. මගේ වෙස්ට් එක හැබැයි ටිකක් හොඳයි. මම දැක්කනේ guys. AWM ගන්න කැමති වුණා ඕක හින්දා මම 150ක් වැදුනා. ගෝල් ගහගත්තා. ඔය බලන්න ඔය ඇස්සේ guys කරන් ගියා. මට දැන් කියලා නම දන්නවා. I need glue wall. Help me. දැන් පින් එකක් දැන් නැතිලා. ඒ ඇස්සේ guys මම පුදුම කට්ටක් කන්න මේ වීඩියෝ එකක් දාගන්න. එහෙම කරත් ඉතින් දැන් අර channel එක නැති වෙච්ච හින්දා මට දැන් views එන්නේ නැහැ, subscribe එකක් නැහැ. මේ පළවෙනි වීඩියෝ එක නේ මේක බාන්න නැත්තේ මාසයක් විතර. ඉතින් පට්ට දුකක් කෑ මේක නම්. මගේ යාළුවා හොඳයි දැන් heal කරනවා. මට මේ නිකන් අර friend list එකේ තිබිලා මම request එකක් දාලා ගත්ත යාළුවෙක්. මම දන්නෙත් නැහැ හැබැයි කතා කරන්න එහෙම නැහැ. ඔයගොල්ලොන්ටත් ඕනනම් ගැව්වා අපිට ස්කොට් මැච් එකෙන් BR. මම BR ගහන හැබැයි මම ඉස්සර ගාවේ CS. දැන් පොඩ්ඩක් BR පන්නනවා. දැන් මේක ලූට් කරගන්න ඕනේ. ගොඩක් කට්ටිය කරන අයත් තමයි දැන් කවුරුර මැරිලා හීල් වෙච්ච ගමන්ම ආයේ මර මැරිච්ච තැනට වෙනවා. ඒකට අර කැම් කරන් හිටියොත් අපිට අනිවාර්යෙන් ෂොට් එක දිනවා ආයෙත්. දැන් මේක ඉස්සර ලූට් කරන් ඉන්න බෑ. බලමු මේකෙන් එකපාර AWM එකක් ගත්ත ගන්නේ සුපිරි ආයෙ ඉතින්. මම ගැම්මක් ඇල්ලුව හැකි. හරි අගහම හොම හරි ස්පීඩ් එකක් හම්බුණා. හරි Target arsenal unlocked. අරු මොකද්ද මට මැසේජ් එකක් දානවා. ඊයස්සේ තව එනිමීස්ලා ඉන්නේ 15 අනේ තව ඉන්නේ 14යි. ඉක්මනට මම මාව හරුන් කීල් කරපු තැනට යන්න ඕනේ. මම මේ AWM එක හම්බුණා සුපිරි. දැන් මට ඕනේ 6 ෂොටි විතරයි. වෙස්ට් එකක් තියෙනවා හොඳටම. හෙල්මට් එකක් පාගත්තත් හොඳයි. උඹේ උඩදීම ඒම් කළ කාට හරි ගහන්න බෑ කවුරුත් හිටියේ නැහැ. තං ගහනවා. අන්නකෝ ඒ හරියද guys මම මොකද්ද මගේ SVD එකේ බුලට් ටික හදලා ගිහිල්ලා ඒ කියන්නේ AR මෝඩ් එක හදලා ගිහිල්ලා දැන් 31 ගායි ටික හොයනවා. මොකද AWM එකෙන් කොට නෑ ළඟ ගහන්න SVD එකක් තියෙන්න බෑ. හරි හොයාගත්ත බුලට් ටික. දැන් යන් ආයේ. උඩිදල එකපාරට වදිද්ද නැහැ ඈ. ඒ ඇස්සේ කවුරු හරි ෆෝන් කරනවා හැදෙකුත් එනවා බයි ඈ. ගණන් ගන්න එපා guys. කොහොම තමයි. යරි තව චුට්ටයි දැන් කෙමෙන් ළඟා වෙනවා අපි. මම මරණ ස්ථානයේට වාර්තා කරනවා. එස්සේ අරුන් ගහ ගන්නවා මට පේන සද්ද එනවා. හරි. ඒ ග්ලූවල් බග් ඕවර් කියන්නේ ග්ලූවල් බග්. හරි. තව චුට්ටයි. චෙක් කොහම හරි ඉවර කරමු. හරි දැන් මෙඩියක් ඉස්සෙල්ලාම උස්ස ගන්න වෙන්නේ නැත්තම් වැදුනොත් ඒ මෙඩි නැති වුණොත් එහෙම කෙල වෙනවා. දැන් ආයෙ නම් උඩ පැත්තට යන්නේ නැහැ. මොකද සෝන් එක සෙට් වෙන්නේ පහත පැත්තට කියලා මං හිතනවා. හරි අතන ගහ ගන්නවා වගේ මට වෙනවා. ඊපස්සේ වාහනයකුත් යනවා. ඒකත් මැප් එකේ පෙන්නනවා. මම පොඩ්ඩක් ඒකට පන්නන්න හිතනවා. ඒ වාහනෙන් අප්පල මරුවොත් එහෙම සඳ පොදු වෙනවා. ඒක කොට ගහලා හරියන්නේ නැහැ. හරි තව ඉන්නේ එතකොට 10 දෙනයිනේ. අපි දැන් টොප් 10 එක ඇවිල්ලා ඉන්නේ.
මැරෙන්න බෑ ගයිස්. අපි ගහමු මැච් එක කොහොම හරි. ගහමු එක පරදින්න නම් බෑ ගයිස්. ටිකම් පාතර යන්න හිතනවා. නැත්නම් උඩ හිටුවත් තනුන්ට දැන් සෝන් එකේ හින්දා පාතර එනවා කෙට් එක වගේ. එක්ක අහන වෙලේ නැත්නම් හරි ටැක්සිය හරි දාලා එනවා සිංහල පාතර. මං ඉන්න දැක්කොත් මටත් දිනවා. කොහොමවත් මම මෙච්චර ස්ප්‍රේ කෙනෙකුත් නෙමෙයිනේ. ඔන්න PC එකක තිබ්බනම් ගැහුවා. හරි අපි යන්. මට PC එකක් ගන්න තියා. දැන් මේ ෆෝන් එක පුදුමම එක මේන්ටේන් කරන්නේ. අපරාධය. PC එකක් ගන්න තිබ්බ සල්ලිනේ ෆෝන් එකක් නම් බාන්නකො ඉතින්. හරි ඉතර කේස් එකක් නෑ ගයිස්. අපි ගහමු මැච් එක නම් ගන්නම් අතාරින්න බෑ වගේ දුවක් තියෙනවා හැබැයි. මං හිතුවා තව ටිකක් විතර හිතන හෙඩ්ෂොට් එක අල්ලන්න තිබ්බ ගාන් ටෝල් කට්ටට. මම අඩේ 175ක දුනනේ. ඊයස්සේ අපේ ටීම්මේට්ටත් කෙලුණා. හරි. දැන් මට තනියෙන් තමයි වැඩි කරගන්න වෙන්නේ. මට ඌව හීල් කරන්න තැනකුත් නෑ. හරි 150ක් දුනා. මන් දන්නවා දැන් මොකද කියන්නේ නැද කියන්නත් බෑ. මන් දන්නවා දැන් අරුන් දෙන්න උඩින් ගන්නවා කියලා. ඊයස්සේ මේකෙකුත් ඇවිල්ලා ගහනවා. ඌනම් එන බූරුවෙක් ගයිස් ඈ. ගිහිල්ලා මට මරුන්නේ නැහැ හොඳට කැරක්ටර් ස්කිල් හින්දා. කැරක්ටර් ස්කිල් හින්දා නේ වෙස්ට් එක හින්දා. ඉතින් මට දැන් උඩට යන්නත් හිතෙනවා. නෑ තව චුට්ටක් ඉවසර බලාගෙන ඉමු. අරුන් දෙන්න එතනට පොය උන් දෙන්න කෝ උඩ ඉන්නවා ගයිස්. දුන්නා ෂොට් එක අපරාධේ. එකක් වැදුනා. වැදුනත් ඒක ඩවුන් වෙනවා. ඊපස්සේ ළඟට වෙනවා මම දන්නවා දැන් කනවා කියලා. කොහොම කියලා දැන් අනිත් එක ඉන්න හැබැයි තාම නම් පොඩ රත් තීගෙන එනවා. බලමු. පරිදි උගුම් දාගත්තා. හරි කනවා. නෑ එහෙම කනවාද ගයිස්. මං හිතුවේ හැබැයි කනවා කියලා තමයි. ආයෙ මොකටද මෙඩි ගහන්නේ ස්කිල් එක තියෙද්දි. උන්නේ තමයි මාව අර ඉස්සලා උඩේදී මැරුවේ. මේ පලිය ගන්න ඕනේ. ඒකයි මම මැරුවේ. හරි ලූට් බොක්ස් දෙකම ලූට් කරා. දැන් සෝන් එක ඇවිල්ලා තියෙන උඩ කොටුවට අපි යන් ඒකට. උඩ කොටුවට නෙමෙයි උඩ ඩවුමට. හරි දැන් නම් කොයිනුත් තියෙනවා හැබැයි ෂොප් එකක් නැහැ නේ. මම වටෙන් යනවා ෂේප් එකේ හිමීට. ගෙරින් ගියොත් අරුන් සුපිරි ප්ලේයර්ස් වෙන්න පුළුවන් බොට්ටු වෙන්න පුළුවන්. ඒකින්ද කොකටත් කියලා පැත්තින් යනවා. හරි ගයිස්. දැන් හිමීට කොනක විතර ගේම පටන් ගන්න යන්නේ. තව 3 දෙනා ඉන්නේ. මං ඇතුළුව 4යි. මම දන්නවා දැන් පාතින් ගහනවා කියලා. ඒක මම මේ පාත බල ඉන්නේ. ඒත් කොතාම මට කවුරුත් ගෙව්වේ නැහැ. අම්මට සිරි. උඩේ එකා ඩවුන්. තව ඉන්නේ දෙන්නයි. දැන් නම් පොඩ්ඩක් බයෙන් ඉන්නේ. එක්ක උඩින් වදී නැත්තම් උඩින්ම දෙන්න ඇත් වෙන්න පුළුවන්. නැත්තම් අර යටින් ගහන්න පුළුවන්. ඊට යටින් ගහයි කියලා පොඩි සැකයක් තියෙනවා. එයානම් පොඩි සාධාරණ සැකයක්. ඔය සෝන් පොඩ්ඩේ පැත්තට සෙට් වෙලා තියෙන්නේ. කෝ උඩේ ඉන්න එක. මට හැබැයි පට්ට බයයි ගයිස් ඈ. යටින් ගහුවොත් නම් කියලා වෙනවා. මොකද මගේ හෙල්මට් එකත් එච්චරම හොඳ නැහැ. වෙස්ට් එක තරම්. ඒකට ටිකක් හොඳයි. අම්මට සිරි. ලාස් සෝන් එකක් තාවයි ඇස්සේ. හරි උඩි දන් එනවා. මම දුනා පාද දෙකට. හරි ගයිස් දැන් යටිනුත් ගහනවා උඩිනුත් ගහනවා. අම්මට උඩිනුත් ගහනවා. හරි මම දන්න දැන් කනවා කියලා. ගන්නකො ඉතින් මොකරයක් කරන් ඒකෙන් ගන්නත් බෑ. මේක නම් වැදුනේ හැබැයි 150. ගන්න බස් ගියා නම් හරි. ඒකට හරි ගෑඩ් එකක් දැම්ම නම් හරි. කිස් එකකගේ මන්ඩවුන් ඒ මන් දන්නේ. ඒ පොලුත් කැඩෙනවා වහන්න වලින් පිස් එක කරන වැඩ හින්දා. ඒක යක්මුත් ගහයි කියලා මට පොඩි බයක් වෙනවා. හරි
හරි හරි මම දැන් තමයි තේරෙන්නේ මගේ ස්කිල් වල වටිනාකම ගයිස්. ඩියක් ගන්න තරම් මට මෙච්චර හයියකුත් නැහැ. ඒ දෙක කියන වෙලාවක් නෑ. හරි මං ඉවරයි මෙතනින් කතා වස්තුව අවසන්. නෑ එහෙම ඉවර වෙන්නේ නෑ. කොමාරි උට ගහනවා එච්චරයි. ඌ බලන්න පූර්වෙක් ඔය දානවා අර මොනවාද ග්‍රැනේඩ් මතක නැහැ කර කියන්නම. ඌ ගහන්නේ පැරපයද කොහෙද? අර පැරපය. හරි සෝන් එක හැබැයි උගේ පැත්තට වාසිය ආවේ සෝන් එකට. මම ඔතන පොඩි මොලේ පාවිච්චි කරලා වැඩක් කරනවා ගයිස් ඔන්න බලා ගන්න. කාලට පස්සේ තමයි තේරෙන්නේ ඒකේ මට ලැබෙන වාසිය. 150 ඩෙමේජ් කරා. දැන් උටත් ටිකක් ඩෙමේජ්. හරි. දැන් මම ඒකට පොඩි කවර් එකක් ගත්තා. ඒක ඊට පස්සේ තමයි මට මතක් වුණේ මේක ඇවිල්ලා ගිහින් උගේ වෝල් එක කඩලා උඩ ගැහුවා එක් කියලා ගයිස්. ඒක හાર્ට් එක උනාට කනේ ළඟ යනවා. හැබැයි උට ඊසිය දැන් නම් රවුන් කරගන්න එක නම් පට්ටම අමාරුයි ගයිස්. මම ඒගොල්ලෝ චොට්ටක් ගැහුවා. එහෙනම් ගයිස් ආදරේ හැමෝටම මේක පුළුවන් තරම් ෂෙයා කරමු. ගැම්මක් තමයි.